යහපාලන টොප් 10 කම්බහොරු ග්‍රන්ථයේ එළිදැක්වීම අද සිදු කෙරුණු අතර අපට වරායවල් 10ක් හදන්න තිබ්බා මේ ආණ්ඩුව ඇමතුරු හොරකම් කරපු මුදල නැවතුවාන. අපි টොප් 11 ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේක টොප් 20 දක්වා ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ ආනයනය කරන ලද පොහොර නැවතුවා. නැවත රසායනික පොහොර ආනයනය කරවීමේ කුමන්ත්‍රණයක් මේ වෙනකොට දියත්වමින් පවතිනවා. මම දැක්කා ඒගොල්ලන්ගේ කැනඩාවේ රැස්වීමක බත් පැකට් බෙදලා බත් පැකට් එකේ ගහලා තිබ්බා මාලිමාව කියලා. මාලිමාවෙන් දවල් කෑම කියලා. පුටු 2000ක් දාලා 500ක් එළියේ ඉන්න ඕන. මේ 2500කින් ෂෝ එක පෙන්නනවා. දැන් මාලිමාවේ කවුද මහත්තයෝ ඡන්දෙ ඉල්ලන්නේ? ජනතා විමුක්ති පෙරමුණ හැමදාම ජනතා විමුක්ති පෙරමුණ මහන්සියෙන් මිනිස්සු ගෙන්නන්න. ජනතා විමුක්ති පෙරමුණ මහ බැංකු හොරකමේ පළවෙනි චෝදිතයා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා. රනිල් වික්‍රමසිංහ හිරේ ගිය දවස තමයි මට නින්ද. මේ වෙලාවේ තියෙන මේ ආර්ථික අර්බුදේ ගොඩ ගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි කියන එක. මෙහෙම තිරිසන්නු ටිකකට යට ඇඳුම් හිල් වෙච්ච මේ වගේ තිරිසන්නු ටිකකටද මේ රටේ මිනිස්සු ඒ නිසා මේ තාත්තේ මතක තියාගන්න ඔය ඉන්න සෙනග නෙවෙයි. මහින්දානන්ද තේරුම් ගන්න. ඔයාට මං ගැන හෝ පක්ෂ ගැන ඕන දෙයක් කියන්න හරිද? තියෙනවා කියලා ෆයිල් හොල්ලන්න එපා බොරුවට. හරි? අපි ඔයා ගැන කියන්න. මේ සභාගාරය ඇතුළේ නේ මම එළිය කියලා දිනවා ඔයා ගැන. වන්දිය කීයක් ඉල්ලනවද? වන්දිය ඉල්ලනවා ලක්ෂ 5000. නඩත්තු ඉල්ලනවා ලක්ෂ 50. මහින්දානන්ද කියන ස්වාමීනි දැනටමත් මම මාසයකට ලක්ෂ 12ක් විතර දෙමින් ඉන්නේ. දැනටමත් 12ක් විතර දෙමින් ඉන්නවා. දැන් කාගේද මේ ධනෙ? කොහෙන්ද මේ ධනෙ? බල්ලෝ අල්ලනකොට කෙන්දිරි ගන්නවා. කැරම් බෝඩ් බල්ලා අල්ලලා ඌට ගූ පොහොර කාපු කතාවකුත් තියෙනවා. නඩු හබ ගැන වංචා දූෂණ ගැන ලොකක් සාකච්ඡා යනවා. ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට. හැබැයි කවදා හරි ඒ පැත්තෙන් මේ පැත්තට කරන වැඩෙත් මේ පැත්තෙන් ඒ පැත්තට කරන වැඩෙත් නතර නම් කරනවා. ඔබතුමා ඒ පැත්තෙන් මේ පැත්තේ යට කියනවා මේ පැත්තේ ඒ පැත්තට කියනවා. සහතික වශයෙන් මේක අවසන් කරන යුගයක් මේ රටේ හදනවා. හැබැයි අපිට එක ආණ්ඩුවක් આવුත් මම දන්නව ගැන කරන විදිය. මම මත කියන්න. එක සැරයක් આવුත් වංචනිකයන්ට දඬුවම් දීමේ බලයක් මට තිබෙනවා නම් අපරාධකරුවන්ට දඬුවම් දීමේ බලයක් මට තිබෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් නැති බව මා දන්නවා. මේක බැලුවාම නම් නිකන් අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලයි. ඊයේ පෙර දැක්කද මල්ලොත් හැමදෙරට වලන්නත් යනවා. අඩි 5 යඟල් නැහැ ජනාධිපතිත් වෙනවා. විපක්ෂ නායකතුමා ගාලා. දුකයි. මහින්දානන්ද සහ නලින් පොදු වාට්ටුවකට පාවිච්චියකට කොට්ටයක් සහ පැදුරක් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් දෙන්නම එකට ඉන්න හින්දා ලේසි